පිළිගන්නවා අදත් ST Art Time Craft එකේ තවත් අලුත් වීඩියෝ එකකට. ඔයාලා මේ අද බලන්න යන්නේ ජානම්බති කාතනේ තිබ්බ ගණදෙවි පූජාවක් සහ සරස්වති පූජාවක්. දැන් අපි ගිහිල්ලා ඒ පූජාව බලලෙමු. ඔයාලට මේ වගේ වීඩියෝස් බලන්න නම් අපේ YouTube channel එක Travel Boy YouTube channel එක subscribe කරලා තියන්න. ලෝකේ හැම තැනකටම ගිහින් සංචාරය කරලා අපි වීඩියෝස් අරන් එනවා. ඉතින් දැන් ගිහිල්ලා අපි මේ පූජාව බලමු. සම්මා සම්බුද්ධ ඥානේන සම්මා සම්බුද්ධ දේශනා සම්මා සම්බුද්ධ ලෝකස්මින් සම්මා සම්බුද්ධ තේනම්. හොඳයි එහෙනම් අද මේ බුද්ධ දින අපි ජ්‍යොතිෂයන්ෝ කියන බුද්ධ දින කියලා බදාදා දින කෙමුර දිනයක් කියලා අපි කියන්නේ දෙවියන්ට වෙන් වූ දිනයක් එසයි සලකන්නේ. ඉතින් මේ අති උතුම් වාසනාවන්ත දිනේදී අපි මේ රම්‍ය නංගිත් ඒ වගේම මල්ලිගේ නම නම් මතක නැහැ. අපි මල්ලි කියලා කියන්නේ. මල්ලිත් දෙන්න එකතු වෙලා බොහොම සුබ කටයුත්තක් මේ නිවසේ ආරම්භකණේ විතරක් නෙවෙයි හොඳ පුණ්‍ය කටයුත්තකුත් මම හිතනවා දහවල් කාලේ වරතර මහා සංඝරත්නයේ වෙනුවෙන් දක්ෂිනාවක් පිළිනමලා ඒ සියලුම පවුලේ අය මියගිය අය ඉන්න අයට දීර්ඝායුෂ මියගිය අයට පින් අනුමෝදන් කරලා තමන්ගේ හැකියාව තුලින් තම නිර්මාණශීලීත්වය තුලින් මේ ලෝකය දැකපු දෙන්නෙක් ලෝකය මේ කට්ටිය වෙනුවෙන් කතා කරන යුගයේ. ඉතින් ඒ නිසාද මේ ස්ථානයේ මේ භූමියේදී මේ ඔවුන්ගේ ඒ කුසලතා තුලින් ඇති කරගන්න යන අපි කියනවා ව්‍යාපාරමය කටයුත්ත මේ උතුම් ගණදෙවියන්ගේ ආශිර්වාදයෙන්ොත් සරස්වති දෙවියන්ගේ ආශිර්වාදයෙන්ොත් මේ දෙපොළට දිනින් දින දියුණු අභිවෘද්ධි ඉෂ්ට සඵල වේවා. ඒ විතරක් නෙවෙයි මේට දායක වෙන මේට සහාය දුන්න මේ වෙනකුණුත් මේ උදව් උපකාර කරන සියලු දෙනාගේමත් බලාපොරොත්තු කරුණු කාරණාවන් හොඳ ආකාරයෙන්ම ඉෂ්ට සඵල කර දෙත්වා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ගේ සියලු දෙනාටමත් නිරෝගී සම්පන්නිය උදා වේවා. ඒ වගේම මේ ආශිර්වාදයේ බලෙන් දිනෙන් දින දියුණු අභිවෘද්ධියත් ඉෂ්ට සඵල කර දෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරන ඉතින් මම මතක් කරන්න ඕන බොහොම ගෞරවයෙන් මීට පෙර අපේ බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍යාංශයේ යටතේ තියෙන දෙදිගම සංස්කෘතික මධ්‍යස්ථාන තමුන්වන්සලා දන්නවා අපේ මේ අත්කම් නිර්මාණ පිළිබඳ ගුරු උපදේශකාතුමිය වශයෙන් මෙතුමිය කටයුතු කළා. නමුත් තිබෙන කාර්ය බහුලත්වයේ තුල මේ වසරේ එතුමිය පොඩක් අපිට කියලා මෙන්න මේම කටයුතු තියෙනවා කියලා පොඩ මෙන්නුණා. නමුත් අපි අපේ සබඳතාවය මම එනකොට කියාවේ කවදාවත් නැති වෙන්නේ නැහැ. අපිට හිටපු හොඳ ගුරු මහත්මියක් අවංක කෙනෙක්
ඇත්ත වශයෙන්ම හොඳට වැඩක් කරන්න පුළුවන් කෙනෙක්. දෙන්නා මෙහෙමයි හොඳ දක්ෂතා තියෙන දෙන්නෙක්. මම ඉතින් ප්‍රාර්ථනා කරනවා මේ මොහොතේ හදවතින්ම අද ඔබ මේ ආරම්භ කරන්න හදන මේ කටයුත්ත නැත්තම් ඔබේ ව්‍යාපාර කටයුත්ත දිනෙන් දින දියුණු වේවා. අපිට බොහොම සතුටු වෙන්න පුළුවන්. සුබ පණිවිඩ අනාගතයේදී දැනගන්න ලැබේවායි කියන උතුම් ප්‍රාර්ථනාවක් තුළ තමයි අපි එහෙනම් මේ පූජාව ආරම්භ කරමු. මොකද තවත් කටයුතු තියෙන නිසා. ब्रह्मेन्द्र मादिमकिलक भुवने सुबोधं मोहंधकार भजेतं भवे भार हारं लोकोत्तमं शरणथा यादि देव देवं जिनेन्द्र सिंह पवरं शिरसा नमामि अवसर पस्वान् दशकल्पान्तिर्यं ආයිබෝන් ගණදෙවිර දේවරාජෝත්තමයාණන් වහන්ස අද මෙම නිවසේ මේ සුද්ධ භූමියේ දෙව වහන්සේ වෙනුවෙන් මේ පළතුරු හතක් කැවිලි හතක් පානාලෝක මල් පහන් සුවඳ ධූපෙන් දෙවිය ආම්දුරු වහන්සේට පුදාමේ ආරාධනා කර සිටින්නා වූ අපගේ කන්නලව් වහන්සේ දිව්‍යකං ආභරණින් අසා දිව්‍ය නිතින් බලාමයි මේ ආම්දුරුනි මේ ස්ථානයේදී අද ආරම්භ කරන්නට දෙන්නා වූ මේ කලාම නිර්මාණයේ ව්‍යාපාරික කටයුත්ත මේ ඇත්තම් බලාපොරොත්තු වන්නා වූ ආකාරයෙන් හොඳ ආකාරයෙන් ඉෂ්ට සඵල කර දී දිනෙන් දින දියුණුව අභිවෘද්ධිය ඉෂ්ට සඵල කර දෙන්නත් නෙමෙයි ආම්රුවනි මේ ලෝකයා කතා කරන තැනම් බවට පත් වෙන්න ඔබ වහන්සේගේ තෙද බල මහිම සත්‍යානුභාවයෙන් දෙන්නා වූ මේ පළතුරු පූජාවන් කැවිලි පූජාවන් ඊතනු කම්පාවෙන් බාරගෙනමයි මේ ආම්ද්‍රෝ අද පටන් මේ ඇත්තන්ට මේ නිවසියන්ට මේට උදව් උපකාර කරපු සියලු දෙනාටම කෙරි උතුරන්නා වාගේ දිනෙන් දින දියුණුව අභිවෘද්ධිය අටානුමක් රෝග පීඩා වදුරුව සංගත වුණේ නම් ඒවාද දුරුවන් කර වෙන්න තිබේ නම් ඒවාද දුරුවන් කර විද්වාංශනය කර දිනෙන් දිනුව අභිවෘද්ධිය ඉෂ්ට සඵල කර දී තව තවත් ආධ්‍යාත්මික ශක්ති වර්ධනය කර දෙවි හාම්රෝ නිර්මාණශීලීත්වයේ තව තවත් වර්ධනය කර දෙවා වදාරා पीठ रक्षा वर्धने कर यहपतिया वडा आई भोआ इम सरस्वती मेनियम वहंस वहांसे विनविंद मेमाद मेम भूमि शुद्ध पवित्र वहांसे विनविंदिन्नाव में सरस्वती पूजा मान्याम्रोणी සියලුදේම සම්පූර්ණ කරමින් පළතුරු හතක් කැවිලි හතක් පුද පූජා කොට වහන්සේට කියන්නා වූ මේ පාන් මාලාවන් දල්වමින් සුවඳ ධූපයෙන් මල් පුදමින් දෙවියන්රෝ දිව්‍ය කං ආභරණයෙන් අසා දිව්‍ය නිතින් බලා මේ ඇත්තන් විසින් අද මේ ස්ථානයේදී ආරම්භ කරන්නට දෙන්නා වූ ඒ කලා නිර්මාණ තුලින් ඉදි කරන්නා වූ මේ ස්ථානයේ දිනෙන් දින දියුණු අභිවෘද්ධිය දෙවියන්රෝ ඉෂ්ට සඵල කර දීමේ ඇත්තන්ට රවිචන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර ශනි රාහු කේතු වෙයි යන නවග්‍රහයන් වහන්සේලාගෙන් වන්නා වූ යම් කිසි ග්‍රහඵල දෝෂාන්ධකාරයක් කේන්ද්‍රගතව වක්‍රව අනුවක්‍රව ඍජුව අපල උපද්‍රවයක් උනේ නම් ඒවා විද්වංසනය කරමේට උදව් උපකාර කරන අයට එවැනිම ග්‍රහඵල දෝෂාන්ධකාරයක් උනේ නම් ඒවා විද්වංසනය කරමේ ළමා ලපටින්ට අධ්‍යාපනික කටයුතුද දිනෙන් දින අභිවෘද්ධිය ඉෂ්ට සඵල කර දෙන්න ජීවිත ආරක්ෂා අග්‍රායු රක්ෂා වර්ධනය කර දෙවියන්රෝ මේ දෙපළ ඉන්නාතනකදී යන තනකදී මයි විහාමුරනේ මූණන වචනයකදී තමන්ගේ එහෙකියාවන් තුල තමන් ජය ගන්නත් ලෝකයා මේ නිර්මාණයන්ට දෙවිහාමුරෝ නතු විශේෂ කාන්ති උදා කර
මේ ඇත්තන්ට දිනෙන් දින අභිවෘද්ධි ඉෂ්ට සඵල කර දෙන්න යහපතියා වඩා ආයිබෝ ගණපති පරිචාරෝ चारुकेयुर बारण सिरिधर वरसाण योगिनी चक्र वारं भव भय परिहारं दुख दारिद्र दोरा गणपति महि वंदे चक्रतुंडावतारम् अखिल मल विनाशा पाणिना हस्त पाशं कनकगिरि निकासा शौर्यकोटि प्रकाशं भज भवगिरि नाशा मालती कौटि प्रकाशं गणपति महिमंदे मानसे राज हंसा दोरित गजम ममंदा चारुणी मयूवध्या विधिनमखिल नंदा नमो महाकांद खांदम दतिति शति सुवक्था मंतुषो विशेषान् गणपति महि वंदे सर्वानन्दम् ओम ब्रह्मराजनी ब्रह्माधिपतिये नमः। ओम प्रज्ञाधारिणी प्रज्ञापतिये नमः। ओम धर्मधारिणी धर्माधिपत्ये नमः। ओम पुस्तकधारिणी नमः। ओम वीणाधारिणी महामंत्रदेवी नमः। ब्रह्मराजित मुखय पन्मदवाच निर्भय दान विद्याधारित सात मानुष देवनागाधिपति धर्म अर्थय काम मोक्षय साधना कृत निश्चितं ब्रह्मराजिनी पाद पंकज वंदते प्रिय सौगथा तीर पुस्तक हस्तन चिष्ट सम्मत वाचका नित्यवादन शुद्धि बुद्धिक गीतिका चांदस्तहाता दिट्ट मंगलिकानि बांधतु कीर्तिरावय राजना शांति सौख्य नित्य सम्मत दानते सारस्वती प्रज्ञा सागर सज्जनांकृत पूजनी बांधवत्वं प्राज्ञ ब्रह्मित पाद सेवित शास्त्र आगम धारणा कीर्ति मालक धम्म साध्यत श्री नमस्तुत निश्चिता आयु श्री सार निवार शेष संपत्ति साधना හොඳයි එහෙමනම් අද විස්තර මම හිතනවා අපේ ප්‍රාදේශීය කම්පමාට මත ආරාධනා කරලා තිබෙනවා මේ නිලධාරි මණ්ඩලය වුණු ඒ වගේම විස්තර මම හිතනවා අපේ ප්‍රාදේශීය මන්ත්‍රීතුමා කරනුණා. ඉතින් එතුමාලට අපි සිත සාන්තියක් වේවා කියලා මේ උතුම් පූජා මේ බණින් අපි ආශිර්වාද අපි ලබා දෙනවා.
එත වශයෙන්ම අපි මේ කරන පූජාවේ අනුහස් බලය අනන්තයි අප්‍රමාණයි. ඒ නිසා දිනෙන් දින මේ දියුණුව මේ දුක්වලට අභිවෘද්ධිය ඉෂ්ට සඵල වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරමු. කලසෙත් මුදුන් වේවා දෝෂ දුරු වේවා සක්‍ර මහ බඹ වායු භෝවාවසර ගණපති රාජෝත්තමයන්න් මහන්සප වහන්සේට ආරාධනා කොට මේ පුදනාද මල් පහන් පළතුරු ආදී කැවිලි ආදී සතුටින් බාරගෙන මේ ඇත්තන් බලාපොරොත්තු වන්නා වූ ඒ කරුණු කාරණා දිනින් දින ඉෂ්ට සඵල කර දෙන්න දෙමිය ආන්දරණී කිරි උතරන් මහා සාමාන්‍ය මේ ඇත්තන්ට දිනුව අභිවෘද්ධිය සල්සා දෙන්න සරස්වති මෑණියන් වහන්සේ මහන්සේ විසින් මේ ඇත්තන්ගේ තිබෙනා වූ කලා කුසලතා තව තවත් වර්ධනය නිර්මාණය කර දෙමි ආන්දරණී කිසිදු වටානුවක් රෝග පීඩාවක් දුකක් දුන්නසක් මේ සිත්වලට නොලැබී දෙවි හාමුදුරුවෝ අද පටන් කිරි උතරන්නා සාමාන්‍ය මේ ඇත්තන්ට දිනින් දින දියුණු වෙන්න උදගත් පළතුරු පූජාවත් කැවිලි පූජාවත් සතුටින් දෙවි හාමුදුරුවෝ බාරගෙන වහන්සේලාට මේ පූජාව අවසන් කිරීමට මත්තෙන් සිත සාන්තිය සලසා දෙන්න යහපතියා වඩා ආයිබෝ 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 එනම් අපි පූජාතු
ඔන්න අපි දෙවියන්ට කැප කරනවා. හොඳේ. දැන් කැප කරලා දැන් මෙතන අපි දෙවියන්ගේ යම්කිසි අරුණ බැලමක් ලැබුණා නම් ඒ සිත සාන්තියක් උදෙසාම තිබේවා කියලා ප්‍රාර්ථනා කරමින් නැවතත් අපි දෙවියන්ට ආපසු වඩින්න අපි ආරාධනා කරනවා අපිට මේ සිත සාන්තිය නෝරුවට ලබා දී. හොඳයි. ජනදෙවියන්ගේ ඕමේ ගුණයන්යා ඔබගේ සිරි පාරුල් වෙද නගින්නා සියක් රෝග වන්තිරි හරිනා ජනදෙවියෝ මලයන් වඩිනා හිතට හොඳයි මලයන්නේ වැඩ සිටින කොට හිතට දුකයි මලයන්නේ වඩින කොට සියක් රෝග වම්පිරිත මල්ලවට නැවතත් මේ මාගේ තැනට වඩිනවද බසක්කට දෙවිරු හන්ට සැර කරන්නට දොසක් තුනේ නම් සමාව දෙන්න මට අතුර දෝෂ පිපත දෝෂ හරින වට නැවතත් මේ මාගේ තැනට වඩිනවද හිමාල ආසන මොන දෙවියන්ගේ වංශවතුන් තෙර ගණත දෙවියන්ගේ ඒ නිවසට දියෝ නුව සලසන්නේ ආතුර සැර වඩායි බෝවා ආයි බෝවා සරසති මේනියෙනි ඔබේ ගුණ ගායන්යන් ඔබගේ සිරි පාරුල් වෙන දකින්නා යක් රෝග වම්පිරිත හරිනා සරස දෙවියෝ මලයන්නේ වඩිනා හිතට හොඳයි මලයන්නේ වැඩ සිටින කොට හිතට දුකයි මලයන්නේ වඩින කොට සියක් රෝග වම්පිරිත හරින වට නැවතත් මේ මාගේ තැනට වඩිනවද සක්ඥත දෙවිඳුන්ට සැර කරන්නට දොසක් වුණේ නම් සමාව දෙන්න මට අතුර රෝස පිපත රෝස හරින මට නැවතත් මේ මාගේ තැනට වඩිනවද මේ මල් ආසන මොන දෙවියන්ගේ එද බල ඇති සරස්නේ දෙවියන්ගේ අප දෙන්න තලු මුර වරද නොවන්නේ මේ නිවසට දියෝ නුව සලසන්නේ මේ නිවසට දියෝ නුව සලසන්නේ මේ නිවසට දියෝ නුව සලසන්නේ. හොඳයි එහෙනම් අපි ගල දෙවියන් සරස්වති දෙවියන් ප්‍රමුඛවට මේ පුද පිළිවෙත් කරලා මේ පළතුරු ආදී පූජා කරලා සිත සාන්තිය පැතුවා. ඒ විතරක් නෙමෙයි අපි ආරක්ෂා කරන තවත් දෙවිවරු ඉන්නවා. අලුත් නෝර ගැනීම දෙවියෝ, විෂ්ණු දෙවියෝ, හතරගම දෙවියෝ, අතුළු මේ සියලුම දෙවිවරුන්ටත් අපි පින් දෙමින් මේ ශාන්ති කර්මය අපි අවසන් භාගයට දැන් පිළිසින්නේ. මම හැබැයි මෙන්න මේ කවිය නම් කියලා අවසන් කරනකොට සාදුකාරයක් දෙන්නවා. හොඳද? උදයට පායන හිරු දෙවියන්යි සවසට පායන සඳ දෙවියන්යි සතර වරම් දෙවි සෞසම දිනාටයි වැඳ වැඳ පින් දෙවි නිවන් දකින්කයි
අත දෙවි දුකින් එන දුතුවින්ටයි දේවනුවර පුල් මන්සෝරෙරුන්ටයි උනට අධිපති මද කුමරුන්ටයි වැදවැද පින්දෙවි නිවන් දකින්ටයි අබලෑවට අදී අති දෙවි මුන්ටයි එද ඇති මණ්ඩ දෙවි උතුමන්ටයි අම්බර මංග දෙවි උතුමන්ටයි වැද වැද පින්දෙවි නිවන් දකින්ටයි සබර ගොමුවේ දෙවෝ ලේ වැඩින්ටයි සමනල සිරිපා නිතිරක දෙන්ටයි මන සම්බන්දෙවි ලෝබුදු වින්ටයි වැද වැද පින්දෙවි නිවන් දකින්ටයි සිරිමා බෝමැඩ නිතිරක දෙන්ටයි අලු දේවතාවේ පින්ලැබ ගන්ටයි සිරිලක කුඩු රැස එද පතුරන්ටයි වැද වැද පින්දෙවි නිවන් දකින්ටයි එවන් සයුරේ ජලයේ උපදින්ටයි ඉස්සස් මාමෙර කුසලන් දෙන්ටයි පසු පව් පුරලා පින් කර ගන්ටයි විෂ්ණුතුන් කෝටිය දිරිපින් ගන්ටයි ගුරුවර නැසිය හිත මිතුරන්ටයි සතුරු මිතුරු සහ දෙමාපියන්ටයි ඒකල පින් අනෝ මොදන් දෙන්ටයි හිතේ බොදුන් දැක නිවන් දකින්ටයි හිතේ බොදුන් දැක නිවන් දකින්ටයි හිතේ බොදුන් දැක නිවන් දකින්ටයි අවසර කල්පාන්තිරේකට ආයිබෝවා වඩා ආයිබෝවා ගණනි රාජෝතමයන් වහන්සේ සරස්වති දේව මෑණියන් වහන්සේ මෙතෙක් වේලා කරන ලද මෙම සරස්වති ගණදේවි පූජාව ආශිර්වාදයෙන් මේ අත්න්ට නැවත මතක් කර සිටින්නා වූ කාරණාවන් දිනින් දින දිනුව අභිවෘද්ධි ආර්ථික දිනුව නිරෝගී සම්පත්තිය සම්පත් ලැබීම තව තවත් මේ අත්න්ගේ ජීවිතවලට අඟා කර දේවා වදාරා මේට උදව් උපකාර කරපු අයට සියලු දෙනාටමත් මේ සිත් පින් අනුමෝදන් වී ආයුරාෝග්‍ය සම්පත්තිය වඩා ආයිබෝවා මාතෙකම ආකාසට්ටාට මුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්ති ලෝක ශාසනං ආකාසට්ටාට මුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්ති ආකාසට්ටාට මුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු මම් පරන්ති දේවෝ වස්සතු කාලේන සත්ත සම්පත්තියේ චුත වීතෝ භවතු කෝච රාජා භවතු ධම්මිකෝ
කියලා දෙන්න.